කොනිචවා හැමෝටම ඉතින් දවසම වැස්ස වැහි දවසක් මේ සතියෙන් ගොඩක් වැස්ස එකත් එක්ක පහුගිය ටිකට ටිකක් බිසි වුණා වීඩියෝ එකක් දාන්න බැරුව ගියා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ළමයි මේ ස්ටුඩන්ට් වීසා සම්බන්ධව තියෙන එකක් ජපානයේ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරලා රිජෙක්ට් වෙච්ච අය ඉන්නවා සහ රිජෙක්ට් වුණාම කඩාගෙන වැටීමක් එක්ක ගොඩක් අය සාමාන්‍යයෙන් ජපාන් යන හීනේ ඉවර වුණා බොඳ වුණා කියලා වගේ හිතනවා. ඒක ගොඩක් දකිනවා මේ ළමයින්ගේ එහෙම. ඉතින් මේ වීසා රිජෙක්ට් වෙන්න බලපාන හේතු ඇයි වීසා රිජෙක්ට් වෙන්නේ කියන එක ඉතින් එක දේවල් මත ඩිපෙන්ඩ් වෙනවා. සමහර කාලවලට රිජෙක්ට් වෙනවා, සමහර කාලවලට රිජෙක්ට් වෙන්නේ නැහැ. සමහර පැති තියෙනවා. හැබැයි ඉතින් ඒ මොන දේ වුණත් අපේ රට ලංකාවේ විතරක් නෙමෙයි ජපානයේ ස්ටුඩන්ට් වීසා වලින් යන්නේ. ඒක නිසා ස්ටුඩන්ට් වීසා කියන එක නැතුව යන්නේ නැහැ. එතකොට ඒ සම්බන්ධතාව පස්සේ වීඩියෝ එකක් කරන්නම් මේ දැන් තියෙන වාතාවරණෙත් එක්ක ඔය අගමැතිනිය මාරු වෙච්ච ඒ ප්‍රශ්නෙත් එක්ක. එතකොට ස්ටුඩන්ට් වීසා එක රිජෙක්ට් වෙච්ච කෙනෙක්ට එකපාරක් දෙපාරක් නෙමෙයි තුන් පාරක් වුණත් ජොබ් වීසා ඇප්ලයි කරන්න කිසිම ගැටලුවක් නැහැ. එයාට ජොබ් වීසා කියන්නේ SSW වීසා එක විශේෂයෙන්ම SSW වීසා එක ඇප්ලයි කරද්දී කිසිම ගැටලුවක් නැතුව ඒක ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ වීසා එකක් රිජෙක්ට් වීමේ සම්භාවිතාවය නැහැ. අඩුයි. 99%ක්ම වීසා එක වදිනවා. ඒක නිසා බය වෙන්න එපා. ස්ටුඩන්ට් වීසා ශිෂ්‍ය වීසා එක රිජෙක්ට් වුණු කෙනෙක් SSW වීසා එක ඇප්ලයි කරන්න. එතකොට එයාට SSW exam එක පාස් වෙලා N4 level එක නැත්නම් JFT A2 level එක පාස් වුණාම ඕනම වෙලාවක ජපානයට ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට කලින් ස්ටුඩන්ට් ඇප්ලයි කරා කියලා ඒ වගේ ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ නැහැ. අනිත් කාරණේ තමයි මේ ස්ටුඩන්ට් වීසා එකේ සල්ලි පෙන්නන ඒ වගේ තිබුණාට මේ ජොබ් වීසා වල සල්ලි පෙන්නන ඒ වගේ ඒවා නැහැ. SSW එකේ සල්ලි පෙන්නන්නේ නැහැ ළමයි. මොකද අපි ජොබ් එකකට කරන්න යන හින්දා සල්ලි පෙන්නන ඒවා නැහැ. ඕනනම් අපිට මේ වීසා එකට ලංකාවේ මේ බැංක් පිළිගත්ත බැංකුව වලින් ජොබ් වීසා එක යටතේ ණයක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා වීසා එක පැමිණියාට පසුව.